දහම ගැන ගාක් දුරට ඉගෙනගෙන ත්‍රිපිටකය රාජපඬිත මේ වගේ තැන් දක්වා ඉගෙනගෙන ඊට පස්සේ පසු කාලයකදී යම්කිසි හේතුවක් නිසා ඉස්ලාම් ධර්මයේ පැත්තට නැඹුරු වීමට ඔබ අදහස් කළා. මේ නැඹුරු වීම එහෙම නැත්නම් නැඹුරු වීමේ මන්සන්දිය, ඒ නැඹුරු වීමේ ස්ථානය කොහොම එකක්ද? ඒක බොහොම කාලයක් තිස්සේ ඔබ කල්පනා කරලා අධ්‍යයනය කරලා වුණු දෙයක්ද? එහෙම නැත්නම් එකපාරට යම්කිසි සිදුවීමක් නිසා ඇති වුණු දෙයක්ද? මේ ඉස්ලාම් ධර්මයට ඔබ නැඹුරු වීමට ප්‍රධාන හේතුන්, එක හේතුවක් එහෙම නැත්නම් හේතුන් තියෙනවා නම් ඒ සම්බන්ධව පොඩි විස්තරයක් අපිට කළොත් හොඳයි කියලා හිතනවා. මනක්කල්පිත නැඹුරු වීමක්, මනක්කල්පිත දේවල් තුලින් මට දහමට නැඹුරු වීමක් නම් මා තුළ සිද්ධ වුණේ නැහැ. ඒ වගේම පුජ්‍යලවාදී සංකල්පයන් දිහා බලලා මට දහමට නැඹුරු වෙන්න අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. විශේෂ වශයෙන්ම මට එදා එවකට පැවතිච්ච යුගයේ තුල, ඒ කියන්නේ මම අතීතයේ හිටපු යුගයේ තුලදී ඇතිවෙච්ච ප්‍රශ්න, මිනිසුන්ගේ ප්‍රශ්න ගැටුම් හමුවේ ඒවට විසඳුම් දෙන අතරේදී මට ඇතිවෙච්ච දෙයක් තමයි අර මම ඉස්සෙල්ලා පැහැදිලිව සඳහන් කරවුවා ගොඩක් දුරට අපිට නිවන් දැකීම, ඒ කියන්නේ අපේ විමුක්තිය නිවන් දැකීම. නිවන් දැකීමම නම් එතනින් එහාට අපි ලබන විමුක්තිය මොකක්ද කියන්නේ? ඒ කියන්නේ දැන් නිවන් දැකීම කියලා කියන්නේ කෙනෙකුගේ ආරම්භය තියෙනවා නම් අවසානයක් අපිට තිබිය යුතුනේ. එතකොට නිවන් දැකීමේ සංකල්පයට ප්‍රවේණ ඒ ප්‍රවණතාවය දැකගෙන දුක බලාගෙන එනකොට විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙලා තිබිච්ච දෙයක් තමයි මොකක්ද ඒකට කියන්නේ මේ බලාපොරොත්තු. මට බලාපොරොත්තු අත්‍යවශ්‍ය වෙලා තිබුණා. ඒකට වෛද්‍යවරුන්ගේ උපදෙස්, වෛද්‍ය උපදෙස් අනුව හිටපු රෝගීන් පිළිබඳව මට දකින්න ලැබුණා. එක් තැන්වලදී වෛද්‍යවරු අනුමත කරලා තිබුණා මේ රෝගියා මේ වෙලාවට මැරෙනවා. නමුත් කිසිම රෝගියෙක් මැරුණේ නැහැ ඒ කියපු වෙලාවවල. අර ඔබතුමාට සඳහන් කරපු විදිහට ආත්මවාදයයි කර්මවාදයයි කියන දෙක මම ගොඩාක් දුරට ඒ කියන්නේ පරීක්ෂණ කළා. ආත්මවාදයත් එක්ක යනකොට කර්මවාදයත්, කර්මවාදයත් එක්ක යනකොට ආත්මවාදයත්, ඩාවින්ගේ පරිණාමවාදයට යනකොට ඒක තවත් එකක්. මේ ආදි වශයෙන් විවිධ විදිහේ පසුතල මට දකින්න ලැබුණා. ඔය අතරේදී කර්මවාදයේදී මට ඉස්සලත් කියන්න අමතක වෙච්ච දෙයක් තමයි කර්මය අනුව ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛංච දුක්ඛං. මිනිහෙකුට ලාභයක් ලැබෙනවා. අපි හැමෝම ආසයි ලාභය තුල හැමදාටම ඉන්න. ඔබතුමාලා කවුරු හරි කැමතිද ඒ ලාභය හරහා පාඩුවක් වෙනවට? ඔක්කොමලා දුක් වෙනවා. නමුත් ලාභය එනවා වගේම අපිට පාඩුවක් වෙනවා. ඒ වගේම යස අයස, නිന്ദා ප්‍රශංසා, සැප දුක මේ හැම දෙයක්ම විපරිණාමය වෙනවා. පරිවර්තනය. සැපක් ආවොත් දුකකුත් එනවා. දුකක් ආවොත් සැපක් එනවා. මේක මහා පුදුමාකාර විප්ලවයක්. මේ හිරුසඳු තාරකා ගණන් කරන්න ඉස්සරින් අපේ දෛනික ජීවිතයේ සිද්ධ වෙන දේවල් දිහා බලන්න. පුදුමාකාර විප්ලවයක්. මම දැන් ප්‍රශංසනීය දෙයක් කරනවා. මම බලාපොරොත්තු වෙනවා ඒ දේ අරගෙන මගේ ගුරුවරයා ගාවට යනකොට මට ප්‍රශංසාවක් ලැබෙයි කියලා. නමුත් එතෙන්දී සිද්ධ වෙන්නේ මට ඒ පුජ්‍යලයා ප්‍රශංසාව වෙනුවට මට නිന്ദා අපහාස කරලා බැනලා එළව ගන්නවා. මේක විශාල ගැටලුවක්. අනිත් මං බලාපොරොත්තු වෙනවා මම මේ තැනට යන්න ඕනේ, මේ තැනට යන්න ඕනේ, මේ දේ කරන්න ඕනේ, මේවා කරන්න ඕනේ. කාමදායකවත් ඒ බලාපොරොත්තු වෙන විදිහට මම නම් විශ්වාස කරන්නේ නැහැ හෘද සාක්ෂියට එකඟව. කිසිම කෙනෙක් Taman හිතන දේ හරියට ඉටු කරන්න පුළුවන් වෙයි කියලා. හරියට ඉටු කරන්න බෑ. එහෙමනම් මගේ මේ සිත මොකද්ද වෙලා තියෙන්නේ? බුදුහාමුදුරුවෝ කිව්වා සෝමනස්ස සාකාරා සංකාරික සසංකාරික චිත්තයන් පිළිබඳව. මං හරියට ප්‍රසිද්ධියේ මම හරියට ආශා කරපු දෙයක් තමයි බෝධි පූජාව. බෝධි පූජා සංකල්පය මොකද්ද කියලා බලමු. හින්දුන්ගෙන් භගවත් කියන ගීතිකාවලින් ආපු දෙයක් ඇසතු ගහ වටේට කරකලා බෝධි පූජා පාත්තනේ. ඒක බුදුදහමේ එන එක නෙමෙයි. බුදුහාමුදුරුවෝ දවස් 7ක් අනිමිසලෝචන පූජාව කරා ඒක පිළිගන්නවා.
ඒ බෝධි පූජා සංකල්පයට එනකොට එතෙන්දින් මට දකින්න හම්බුණා විශේෂ වශයෙන්ම බෞද්ධයා තුල මේ ඇසතු ගහේ අන්තරීක්ෂය කියන කිරණ වර්ගයක් නිකුත් වෙනවා කියලා. ඒ කියන්නේ ඒ කිරණ නිකුත් වීමේදී ලේ වලට ඒක මිශ්‍ර වෙලා අර සුභවාදී සංකල්පේ තියෙන නිසා ඔහුගේ රෝග ගිලන් භාවය නැති වෙලා යනවා කියලා. ඊළඟ එක තමයි චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා කියවනේ චේතනාව අනුව තමයි තමන් කරන ක්‍රියාව සිද්ධ වෙන්නේ සහ ක්‍රියාව අනුව තමයි චේතනාව විපරිණාම වෙන්නේ කියලා. එතකොට මේ චේතනාවයි ක්‍රියාවයි අතරේ පරස්පර විරෝධී භාවයක් මම දැක්කා. මේ චේතනාවයි ක්‍රියාවයි අතරේ ඇති වෙච්ච ගැටලුව නිසා මට සොයාගෙන යන්න සිද්ධ වුණා මොකද්ද මේක? කින් සත්‍යං ගවේෂය ඇත්ත පැත්ත සොයන්න සිද්ධ වෙනවා. බුදුහාරු දේශනා කරේ නැහැ කිසිම තැනක ස්වාධීන වේ. එයි පස්සෙක ඕපනායකෝ පච්චත්තං වේති තබෝ එන්න බලන්න ස්පර්ශ කරන්න තේරෙනවද? තේරෙනවනම් වටහා ගන්න නැත්තම් යන්න. එහෙමයි බුදුහාරු පැහැදිලි කරේ. එතකොට මේ පෘථිවියේ භ්‍රමණය, පෘථිවියේ ක්‍රියාකාරීත්වය, පෘථිවියේ චලනය, සදිව්‍ය ලෝකවල විග්‍රහය, ඊළඟට අපායේ විග්‍රහය, අපායේ දෙන දඬුවම මේවා ඔක්කොම තේරුම් අරගෙන ඉස්සරහට එනකොට බුදුහාරු පෙන්වුවා අසරීරං ගුහාසයන් උඹට උඹගේ හිත හී වඩුවා හී දණ්ඩේ යදාරින්නාක් මේ බුද්ධිමතා තමන්ගේ හිත මනමින් සකස් කර ගන්නවා කියලා. එහෙමනම් මේ හිත দমনය කර ගැනීමක් තිබිය යුතුයි. හිත দমনය කරන්නේ කොහොමද? හිත দমনය කරන්න උත්සාහ කරපු මිනිස්සු ගොඩාක් අද විශාල විදියට ලෝකේ දාර්ශනිකව ගත්තොත් එහෙම සෑහෙන සුසයිඩ් කරගත්තා. ඇයි? හිත দমনය කරගන්න බෑ. එතකොට හිත කියන දේ මොකද්ද? බුදුහාරෝම කියනවා හිත කියන දේ පේන්නේ නැහැ මිනිස්සුන්ට. නොපෙනෙනවා නම් ඒකට කවුද මේ ඇරයුම් කරන්නේ යන්න ඕඩර්ස් කරන්නේ? දැන් අපි මෙතන කතා කර ඉන්නවා එළිය සද්දයක් ඇහුණා අපේ හිත ගියේ නැද්ද එතෙන්ද? එතෙන්ද ගියා. ආපහු අපි ළඟට ආවේ නැද්ද? එතෙන්ට ආවා. වේදනාවක් දැනුණාද? හැඟීමක් දැනුණාද? ඒ හිත. එතකොට කොහෙද මේ හිත? කවුද මේ හිත ක්‍රියා කරන්නේ? ඇස්පිල්ලම් ගන්න එක, හුස්ම ගන්න එක, නාඩි වැඩ කරන එක. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ කොහොමද? ඒ ඔක්කොම පැත්තක තියන්න. අපි කොච්චර ආසයිද? මම බුදුහාඳුරෝ පෙන්නාවේ අනිත්‍යතාවයනේ. අනිත්‍යතාවය පෙන්නව බුදුහාඳුරෝ පැහැදිලිව කිව්වානේ අපේ ජීවිතය අනිත්‍යයි කියලා. මට ඕනකම තිබුණේ මේ අනිත්‍ය වෙන්නේ කොහොමද කියන එක. අපි පුංචි ලදරුවෙක් වශයෙන් එනවා, බඩ ගන්නවා, දන ගන්නවා, නැගිටිනවා, වචන කඩ කතා කරනවා, ඊට පස්සේ තරුණයෙක් වෙනවා, ඊට පස්සේ මහලු වයසටපත් වෙනවා. මේක හරි ප්‍රශ්නයක්. මමත්වය මම මගේ කියලා අපි ඔක්කොම එකතු කරගන්නවා. කිසිම දෙයක් මට ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් කවුද මේ දේ කරන්නේ? මේ ක්‍රියාව අන්න කර්මය එනවා එතන. මේ කර්මය කරවන්නේ කවුද? ඒක ප්‍රශ්නේ තියෙන්නේ. මේ කර්මය කරන පුජ්‍යලයා අපි සොයාගෙන යනවා. එතකොට එහෙනම් බුදුහාඳුරු කිව්වනේ උඹ මොකද්ද කරන්නේ? ඉදිරියේදී සුවිශේෂී පුජ්‍යලයන් පහළ වෙනවා. ඒ අය දිහා බලන්න. කිසිම දහමක් විවේචනය කරන්න එපා. ඇත්ත මොකද්ද කියලා සොයාගෙන යන්න. බුදුහාඳුරු ශාස්ත්‍රවරු 6 දෙනෙක් ගාවට ගියා. සත්සාත්‍රවරු ගාවට ගියා. ගිහිල්ලා ඒවා හරි ගියේ නැති නිසා තමයි යථාර්ථය අවබෝධ කරගන්නේ. ඒවත් එක්කම ඒ දහමත් අවබෝධ කරේ. ඒ නිසා මට සිද්ධ වුණා කිතු දහමත් බුදු පූජා සංකල්පය හරහා මම Hindu දහම අධ්‍යයනය කරා. ඒ හරහා කිතු දහම අධ්‍යයනය කරා. කිතු දහම හරහා අවසානයේදී මට ඉස්ලාමය අධ්‍යයනය කරන්න සිද්ධ වුණා. ඉස්ලාමය අධ්‍යයනය කරනකොට බුදුහාමුදුරුවෝ කියපු දහමත් ඉස්ලාමය කියන දහමත් දෙපැත්තෙන් එකට සමානුපාතික වෙනවා. සමානුපාතික වෙනවා. එක තැනකදී සිත පිළිබඳ වෙනකොට තමයි මට ඉස්ලාමය වටහා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔබේ හිත කාටවත් පාලනය කරන්න බෑ. අල්ලාහ් කියනවා උඹලගේ හිත මම කොතනද තියාගන්නේ? ඇගිලි කරුවස්සේ, පුරුකස්සේ. එනේ ඒක ඇත්තනේ. මම දැන් ඇමරිකාවේ පදිංචි වෙන්න ඕනේ කියලා හිතුවට මට කරන්න බෑනේ ඒක. බුදුහාරුන්ට කිව්වට හරියයිද? මල් පහන් තියලා බුදුහාරු ගාවට ගිහිල්ලා ඉවරලා මේක මම ඇමරිකාවට යවන්න කියලා කිව්වට බෑ. මිනිස්සු ඔක්කොම ගිහිල්ලා විභාගයක් තියෙනකොට රැකියාවක් ඉල්ලනකොට ඔක්කොටම ගිහිල්ලා බාර වෙනවා. ඉතින් විභාග කොමසාරිස්ලා නෙමෙයිනේ. මේක මම දැක්කේ එතකොට මේක මේ මිනිසුන්ගේ නූගත්කම. ඇත්තටම මේකේ සැබෑ ශක්තිය තියෙන්නේ කොහෙද කියලා මට සොයන්න ඕනේ. ශක්තිය.
මම කියන්නේ බුදුදහම වැරදි කියන එක නෙමෙයි. බුදුදහම ඇතැම් මිනිස්සු කියනවා මේක දර්ශනයක් කියලා. එහෙම කියන්නේ. මේක දහමක් මිසක් දර්ශනයක් නෙමෙයි. මේක දහමක්. නමුත් මට සැබෑ ඒක බොරුවක් නෙමෙයි. ඊට වඩා ඔබටයි මට යන්න ඕනකම තියෙනවා. ඒ ඔබටයි මං ඇවිල්ලා තියෙන්නේ. මේ ක්‍රියාකාරී දහම මොකද්ද? ඒ ක්‍රියාකාරී දහමට මං ඒ ක්‍රියාකාරී දහම තමයි ඉස්ලාම. ඊට වඩා ඒක කවුරු කොහොම කිව්වා යථාර්ථවාදීව තේරුම් ගත්තොත් යථාවාදී තථාකාරී කියලා දහමේ සඳහන් වෙනවානේ. යථාර්ථවාදීව තේරුම් ගත්තොත් හදවතට එකගව පිරිසිදු මානසිකත්වයකින් තේරුම් ගත්තොත් ඉස්ලාමය තමයි නිවැරදි ਸਰව සාධාරණ දහම කියන එක, ඇදහිය යුතු දහම කියන එක මනවින් අවබෝධ වෙන ඕනෑම කෙනෙකුට.